Good morning ශ්‍රී ලංකා. එනවද මාත් එක්ක කැනඩාවේ කැම්පින් කරන්න. මගෙත් මේ පළවෙනි පාර. අපි ගිහින් බලමු කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ලොකේෂන් එකට නම් ආවා. පොඩ්ඩක් වෙනස් වගේනේ. බලන් ඉමුකෝ. මම පොඩ්ඩක් excited. අලුත් දෙයක් නේ. මම මෙයා වඳුන්නලා දෙන්නම්කෝ. මේ ඉන්නේ නෙලි. මෙයා පිලිපීන් ජාතිකයෙක්. අපේ පල්ලියේ කෙනෙක්. එයාත් අපේත් එක්ක ඒ ගමනට එකතු වුණා. අද දවස පොඩ්ඩක් වහිනවා. හැබැයි දිගටම වැස්ස තිබ්බේ නැහැ. වහිනවා පායනවා හො. ඔය තියෙන ඉතින් අපි කැම්පින් කරන තැන. මේ ඉන්නේ මිස්ටර් ඇල්බර්ට්. වැස්සෙම තමයි ඉතින් කැම්පින් කරන්න පටන් ගන්න. මෙයාලා දැන් මං හිතන්නේ සතියක් විතර මෙතනට වෙලා ඉන්නවා. මේ දෙන්න තනියම. අද දවස අපි තමයි යාළගේ ගෙස්ලා. එයාලා මාසෙකට විතර කලින් ඇවිල්ලා මේ ට්‍රේල් එක මෙතනට ගෙනල්ලා මෙතන නවත්තලා මෙතන මං හිතන්නේ මාසයක් විතර ජීවත් වෙනවා. සීත කාලේ ඉවර වෙලා සමයක එනකම් මෙයාලා බලාගෙන ඉන්නේ මේ වගේ එළියට එන්න. මේ තියෙන්නේ ට්‍රේල් එක ඇතුළේ. මේක තනිකරම ගෙයක්. මේකේ නැති දෙයක් නැහැ. හැමදේම මෙතන තියෙනවා. පොඩි කිචන් එකක්, පොඩි සාලයක්, වොෂ්රූම් එක, බෙඩ්රූම් එක, ටීවී, කරන්ට් මේ හැමදේම මෙතන තියෙනවා. මේ තියෙන යාලගේ බෙඩ්රූම් එක. බලන්නකෝ. අපේ ගෙවල් වලට වඩා ලස්සනයි. මේ තියෙන යාලගේ සාලේ සහ කිචන් එක. මෙයාලා දැන් මේ මං හිතන්නේ 5 වෙනි දවස මෙතන ඉන්න. දවස ගානේ කවුරු හරි ඒගොල්ලෝ අඳුරන එක්කෙනෙක් ඇවිල්ලා එයාලත් එක්ක දවස ගෙවලා කතා බහ කරලා කාලා බීලා එන්ජොයි කරලා යනවා. ඉතින් මේ සමයකම මේගොල්ලෝගේ ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. එයාලා හරි කැමති ඉතින් කවුරු හරි ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඉඳලා කාලේ ගත කරලා යනවට. එළිය පොඩ්ඩක් වැස්සා. ඒකින්ද තමයි අපි ඇතුළට වෙලා chat එකක් දාගෙන හිටියේ. ඉතින් වැස්ස පෑවුවම තමා ඉතින් වැඩ ටික පටන් ගත්තේ. අයියා අපේ බෑග් එක මේකේ නේද? Hi. Hi there. My new vlogs. I'm Albert from Alberta. Alberta, Canada. Yay! Yay! Canada Day. Canada Day. We're going to celebrate the Canada Day. ඉතින් අපි දැන් බඩු ටික හොයලා කරලා ලෑස්ති වෙනවා ඉතින් අද දවස ගත කරන්න. ඒ අතර මම ගියා පැටි එක්ක. මෙතන කැම්පින් කරනකොට මේගොල්ලෝගේ රූල් එකක් තියෙනවා. අපි ඉන්න දවසට පේමන්ට් එකක් කරන්න ඕනලු. එතන පොඩි ප්ලේස් එකක් තියෙනවා. එදා දවසට මං හිතන්නේ $20 වෙන්න ඕන. දවසකට අපිට ගෙවලා ඇවිල්ලා මෙතන මේගොල්ලෝ දර කපලා කරලා ඒ ඔක්කොම තියෙනවා රජයෙන් මං හිතන්නේ. අපිට ඇවිල්ලා අපේ ට්‍රේල් එක නවත්තගෙන අපිට දර පාවිච්චි කරන්න පුළුවන්, වොෂ්රූම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා ඉතින් යනකොට අස්පස් කරලා යන්න ඕන. ඒකට අපි පොඩි ගාණක් එතනට ගෙවන්න ඕන. ඒක දාලා තමයි මම අයියයි එයාගෙන් විස්තරය අහගෙන ආවේ. ඉතින් අපි දැන් ලෑස්ති වෙනවා. ඉතින් බඩු මුට්ටු ටික ඔක්කොම තියාගෙන කරගෙන අපි ලෑස්ති වෙච්ච තැනට කලින් අවුවා ආවා. ඉස්සෙල්ලා ඉදි වැස්සා. දැන් හොඳටම අවුව පහයලා. ඉතින් දැන් ආපහු උඩු ටික අදිනවා හෙවණක් තියෙන තැනකට. ඉඳගෙන ඉන්න. ඒ අතර අයියයි ඇල්බර්ටු යනවා දර හිඳින්න. මටත් ඉතින් ආසිතුන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොකක්ද ඒක කියලා. ඉතින් මමත් ඒ පැත්තට ඒකෙන් ආවා. ආවට පස්සේ වෙන දේ බලන්නකෝ ඉතින්. ඒක පොඩි ජොලි වැඩක් වගේ කියලා මටත් හිතුණා. ඒ හින්දා මමත් ගියා ඒක try කරන්න. අන්තිමට ඉතින් දර ඇද්දේ මමයි මගේ හබි. මෙහෙට සමයක වුණාට මේ දවස් ටිකේම මෙහෙට වහිනවා. වහිනවා පායනවා. දැක්කනේ අපි එද්දිත් ඉස්සෙල්ලා වැස්සා. හැබැයි දැන් හොඳට අවුව පායලා ලස්සනට අහස නිල් පාටට පරිසරයේ කොළ පාටට ඉතින් තියෙනවා. හරිම ලස්සනයි වටපිටාව. මෙතන එහා පැත්තේ පොඩි ගඟක් වගේ එකක් තියෙනවා. ඇලප් නිකන් වතුර පාරක් වගේ තියෙනවා. මාරම ලස්සනයි.
හැබැයි ඉතින් හරි බෝරිං. මන් දන්නේ නැහැ. මෙහි අයට නම් මේක හරි විනෝදයි. මෙහාලා ගොඩාක් මේක එන්ජොයි කරනවා. මේ පරිසරයේ ස්වභාව සෞන්දර්යය සහ පුංචි දේවල් හරියට මෙහා එන්ජොයි කරනවා. මොකද මං හිතන්නේ මේගොල්ලන්ට අවුරුද්දේ වැඩි කාලයක් මෙයාලා හිමත් එක්ක ඉන්නේ. ඉතින් මේ කාලය හරි පොඩ්ඩයි මෙයාලට තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ නැති මෙයාලා මේක ගොඩාක් එන්ජොයි කරනවා. හැබැයි මට නම් ටිකක් වෙලා යනකොට හරි බෝරින් වුණා. අපි කැම්පින් කරනවා වගේ නෙමෙයි. මම ලංකාවේ කැම්පින් ගිහින් තියෙනවා. අපි කැම්පින් කරන විදියයි මේකයි පොඩ්ඩක් වෙනස්. අපිට මෙච්චර ෆැසිලිටිස් නැහැ. අපි ඉතින් අතේ තමා බඩු මං හිතන්නේ අරගෙන යන්න ඕන. ඒ හැමදේම පොඩ්ඩක් අපේ පොඩ්ඩක් අමාරුයි ලංකාවේ. මෙයාලා එහෙම නෑ. මේ ට්‍රේල් එක කැබ් එකේ දාලා මේවා කරගෙන තල්ලු කරන් ඇවිල්ලා එහෙම තමා මේගොල්ලොන්ට හැමදේම රජයෙන් මං හිතන්නේ මෙහි ගවර්න්මන්ට් එකෙන් ඔය වගේ හදලා දීලා තියෙනවා. බංකු වල ඉඳන් ඉඳ ගන්න ඔය වගේ ෆයර් මේවා ඔක්කොම හදලා තියෙනවා. ඉතින් යාළගේ ට්‍රේල් එක තල්ලු කරගෙන අවශ්‍ය බඩු මුට්ටු අරගෙන එන්න විතරයි තියෙන්නේ. සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මෙහි කැම්පින් හරි ලේසි. අපේ වගේ නෙමෙයි. අපේ පොඩක් කැම්පින් අමාරුයිනේ. අපේ රියැලිටි කැම්පින් අපි කරන්නේ. මෙහෙම එකක් නෙමෙයි. මට නම් හරි බෝරින් වුණා ටිකක් වෙලා යනකොට ඉතින්. එනට අලුත් අත්දැකීමක්. හොඳ අත්දැකීමක් ෆස්ට් ටයිම් මටත්. අපි ඉතින් ඔන්න ඔය විදියට ගිනිමෙලයක් ගහගෙන ගිනිමෙලේ අටේට කට්ටියම ඉඳගෙන ඒ වටපිටාවෙන් ඇහෙන සද්දේ සහ ඒ ගිනිමෙලෙන් එන අර චිටි ගාන ඒ සද්දේ සහ එතන පල්ලෙහා ගඟක් ගලාගෙන යනවා. ඒ සද්දේ දෙක තුනම හරි නිශ්ශබ්ද වහන් ඉන්නකොට මාර ෆීලිං එකක් එන්නේ. හරිම නිශ්ශබ්දයි. හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. I love this sound. The fire sound. Chitty sound. Yeah, it's a nice sound. Yeah. ඉතින් ඔන්න අපි යනවා අර මං කිව්වේ පල්ලෙහා ගඟක් වගේ යනවා කියලා. අන්න ඒක බලන්න මිස්ටර් ඇල්බර්ට් අපිව එක්කගෙන යනවා. ඒක මම එතන ලයිව් දකින්නකොට ඒක මාරම ලස්සනයි. ওই ගස් අතරින් ගිහිල්ලා එළියට යනකොට ඒ දකින්න view එක මන් දන්නේ ඒක කැමරාවට එච්චර ලස්සනට පේනවද කියන්න. ඒක මාරම ලස්සනයි. ඔය තියෙන view එක ඒක මාරම ලස්සනයි. මම මේ මොමන්ට් එක මාර විදියට එන්ජොයි කරා. මොකද මට මේ තියෙන ওই ගල් ඒවහෙම හරි අලුත් දේවල්. ඉතින් මට හරි ආසාවෙන් මම මේ මොහොතේ එතන හිටියා. ඒ වගේම මේකේ වතුර කොළ පාටට තිබ්බට ටිකක් බොර පාටට තියෙන්නේ. ඒ වුණාට මේ වතුර නිල් පාට වෙනවලු. තාම සමයක මුල හින්දා හිම කඳුවල හිම දිය වෙලා එන වතුරලු තියෙන්නේ. ඒකලු බොර පාටට තියෙන්නේ. නැත්තම් මෙතන වතුර නිල් පාට වෙනවලු. මම මෙයා ගැන චුට්ටක් කියන්න ඕන. මේ ඉන්නේ මිස්ටර් ඇල්බර්ට්. මෙයා හන්ටින් කරපු කෙනෙක්. මම මෙයා අපේ චර්ච් එකේ චර්ච් එකෙන් තමයි මෙයාව හම්බෙන්නේ. මම මෙහෙට ආපු මුල් දවස්වල මාව මේ ගමේ තියෙන හැම කන්දකටම වගේ එකගෙන ගියා. මට කිසිම දෙයක් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. එයාගේ තියෙනවා තව පොඩි ට්‍රේලර් බයික් එකක් 3 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. ATV වගේ බයික් එකක් ට්‍රේලර් බයික් එකක්ද මන් දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් මාව එක්කන් ගියා. ඒ හැම කන්දකම තියෙන අර view points වලට එක්කන් ගිහිල්ලා මට ඒ හැම දෙයක්ම පෙන්නුවා. ඒ වගේ history ගැන කියලා දුන්නා. එහෙම එයාගේ ගෙදර මාව එක්කන් ගිහිල්ලා එයා hunt කරපු සත්තු එහෙම ඉන්නවා. එයා ගාව ගොඩක් තුවක්කු උණ්ඩ ඒ වගේ දේවල් තියෙනවා. ඒව ඔක්කොම මට කියලා දුන්නා, පෙන්නුවා. ඔය දැනුත් එයා මොකක් හරි එහෙම දෙයක් ගැන තමයි කියන්නේ. හරි වයසයි මං හිතන්නේ. මගේ අම්මා තාත්තටත් වඩා ගොඩක් වයසයි ඒ දෙන්නම. හැබැයි වයසයි කියලා මම දකින දෙයක් මෙහි ඉන්න ගොඩාක් වයසක අය වුණත් වයසයි කියලා ගෙවල් වලට වෙලා ලයිෆ් එක අතෑරලා එහෙම ඉන්නේ නැහැ. අපේ ලංකාවේ මගේ අම්මා තාත්තා වුණත් ගොඩක් අය මම දකිනවා අවුරුදු 60 65 පෙන්නට පස්සේ
අපි වයසයි කියන එකක් ඇඟෙන් හදාගෙන ඔළුවෙන් හදාගෙන කොහෙවත් යන්නේ කරන්නේ නැහැ, විදින්නේ නැහැ එහෙමගේ. හැබැයි මෙයාලගේ මම දකින හොඳ දෙයක් එයාලා එහෙම කියලා ඉන්නේ නැහැ. එයාලා බලන්න මේ වගේ කැම්පින් එනවා, ඒගොල්ලෝ හයිකින් යනවා. ඒ හැමදේම මේගොල්ලෝ කරනවා වයසයි කියලා ඉන්නේ නැහැ. ඉතින් මම හරිම සතුටු වෙනවා මට මෙහෙට ආවම මට මේ වගේ කෙනෙක් හරි හම්බෙච්ච එක. මොකද මම ඒ ගම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා, දැනගත්තා. මාව එක්කගෙන ගියා බලන්න. මට පෙන්නුවා, මට දේවල් කියලා දුන්නා. I really appreciate. ඒක මට විතරක් නෙවෙයි. මේගොල්ලෝ මෙහාට එන හැම විදේශ අය හැම කෙනෙක්ටම ගොඩක් සපෝටිව් මාර සපෝටිව් ගොඩක් සපෝට් කරනවා. ගොඩක් ඒගොල්ලොත් එක්ක හරි ක්ලෝස්, ඒගොල්ලොන්ගේ දේවල් වලට එක්කන් යනවා කරනවා. මාරම සපෝටිව් මෙහි ඉන්න අය. ඉතින් අපි ඉතින් චුට්ටක් ඔතනට වෙලා හො විදියට කාලය ගත කරා. ඒ ගල් වලට මම හරි ආසයි. මම දන්නේ ලංකාවේ ඔහොම ගල් තියෙනවද කියලා. මම දැකලා නැහැ. මම දැක්ක පළවෙනි පාර. මම හරි ආසයි ඒ ගල් වලට. ඒවා මං හිතන්නේ කලර්ස් 4කින් තිබ්බා. ටිකක් ලොකු ගල්. හරි ලස්සනයි. The wood's pretty wet from the rain. අපි ඉතින් පොඩි චැට් එකක් දාන ගමන් පොඩි ස්නැක් එකක් ගත්තා. නෙලි හදාගෙන ඇවිල්ලා තිබ්බා රස ඩෙසර්ට් එකක්. ඉතින් ඒක try කරන ගමන් අපි අරන් ආපු කෑමත් අපි enjoy කරන ගමන් වටපිටාව ගැන හොඳට කන් දීගෙන අහගෙන හිටියම ඒ කුරුල්ලන්ගේ සද්දේ, ඒ ගස්වල සද්දේ, වතුර ගලාගෙන යන සද්දේ ඒක මාර ෆීලිං එකක්. ඒ මොමන්ට් එක මට දැන් මේක වොයිස් ඕවර් කරද්දි මට ඒක මතක් වෙද්දි මට හරි ආසයි. දැන් නම් වින්ටර් පටන් අරන් ආයෙත් ඉතින් නෙක්ස්ට් සමර් එකේ තමයි මෙහෙම යන්න වෙන්නේ. හැබැයි මම එතන ඉන්නකොට කල්පනා කරා මට බෝරින් වුණා කියලා මං කිව්වේ. ඒ සමහරක් විට මගේ කියන කෙනෙක් මට එතන නැති හින්දාත් වෙන්නේ නැති. සමහරක් විට අපේ යාළුවෝ, මගේ ලංකාවේ මගේ යාළුවෝ, මගේ ෆැමිලි එක, මගේ ළඟම ඉන්න කට්ටිය එක්ක සමහරක් විට මම මේ ගමනේ ගියා නම් මම ඊට වඩා එන්ජොයි කරයි. මට මෙතන මගේ කියලා කෙනෙක් නැති හින්දා වෙන්නේ නැති. මට මේක අලුත් දෙයක් වුණත්, අලුත් අත්දැකීමක් කොහොම වුණත්, කොච්චර මේක හොඳ වුණත් මට ඒක ෆීල් වෙන්නේ නැත්තේ. මට බෝරින් වුණේ මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති. ලෝකේ කොහේ හිටියත් අපිට අපේ අය නැති අඩුපාඩුව දැනෙන එක මකන්න බෑ. මම ඒක වීඩියෝ කරනවා. ඉතින් අපි අපේ ලන්ච් එක හදා ගන්නවා මේ වෙලාවේ. මොකද මේ වෙනකොටත් ගොඩක් හවස් වෙලා අපි ආපහු ගෙවල් වලට එන්න ඕන. මේගොල්ලෝ දෙන්න නම් ඔහොමම මං හිතන්නේ අද රෑත් උතන ඉන්නවා. මේගොල්ලෝගේ පස්වෙනි දවසේ කිව්වා. මං දන්නේ නැහැ තව කීයක් කොච්චර දවසක් ඒගොල්ලෝ ඉඳීද කියන්න. අපි නම් හැබැයි ලන්ච් එක හදාගෙන ඉක්මනටම එන්න පිටත් වුණා. Be careful, you gotta watch it when you're cooking it. It doesn't burn. There you go. Make some of what you want and take off. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා හිතනවා නම් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හිතනවා නම් තව මොනවා හරි වෙනස් වෙන්න ඕන, හැදෙන්න ඕන කියලා ඒකත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මගේ වීඩියෝ තව ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලට මොනවද ඕන කියලාත් කියන්න. මම ඒ දේ අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා. ඉතින් මේක ඉවර වෙනකම් බලපු හැමෝටම thank you so much. ඔයාලත් මේ වගේ කැම්පින් කරලා තියෙනවා නම් ඊට කලින් අනිවාර්යෙන් ඒක මට කමෙන්ට් කරන්න. මම කැමතියි ඔයාලගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඉතින් දැන් ඉතින් වීඩියෝ එකේ අන්තිම ටික අපි ඉතින් ඔහොමම ගෙදර යනවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න ඕන. God bless. Bye bye.
එහෙනම් thank you so much හැමෝම පරිස්සමෙන් ඉන්න. God bless. Bye bye.